ඔස්ට්‍රේලියාවේ සිට සහ ශ්‍රී ලංකාවේ සිට මේ චාරිකාවට සම්බන්ධ වුණු සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් බේබී ට්‍රැවල්ස් ආයතනයේ සිට පිළිගනු ලබනවා. දැන් මේ අප පැමිණ සිටින්නේ දිල්ලි කෞතුකාගාරය වෙතටයි. අද මෙම කෞතුකාගාරය මුළු ඉන්දියාවේම සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන්ම සියලුම ආගම් වලට සම්බන්ධ කෞතුක වස්තුන් මෙම කෞතුකාගාරය තුල දැක ගැනීමට අවස්ථාව ලැබෙනවා. කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සඳහා දිල්ලි කෞතුකාගාරය තුල වෙනම අංශයක් නිර්මාණය කර තිබෙන බව මේ ඉදිරි ඡායාරූප වලින් අපිට දැක ගැනීමට ලැබෙනවා. ඉදිරියෙන් අපි දකින්නේ අමාමෑණී ලෞතර බුදුපියාණන් වහන්සේගේ විශාල ප්‍රමාණයකින් සමන්විත කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලායි. මේ කුරු ජනපදයේ බුදුහාමුදුරුවෝ වැඩින කාලේ රජතුමා තමයි පාලකයා තමයි ධනංජය කෝරාව. කවුද? ධනංජය කෝරා සූදු කෙලින්නෙක් කියලා. කුකුල් පොරකාරයෙක්. ඒ දවස්වල අර පොර කුකුල්ලෝ කොටවන්නේ. ඔව් ඒකට හරියට කැමැත්තක් දක්වපු කෙනෙක් තමයි මේ ධනංජය කෝරාව කියන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට උන්වහන්සේට වුණා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. මේ දේශනා කරන්න අවශ්‍ය වෙලා උන්වහන්සේ කල්පනා කරා මා කවුරු මේ දේශනා කරන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සු කොහෙද කියලා බලනකොට දැක්ක කුරු ජනපද කුරු රටේ මොන බුද්ධයන් වහන්සේ මහා සංඝරත්නයත් එක්ක වැඩම කරනවා කොහොමද මේ අපි ඉන්න මේ කුරු ජනපදයේ දෙන්නා කුරු රාජ්‍ය. ඒ රාජ්‍යයට වැඩම කර බුද්ධයන් වහන්සේ වැඩ හිටියයි කියලා කියන්නේ මේ ගල්තරාව උඩ. ඒතර මේ ගල්තරාව උඩ ඉඳගෙන තමයි ලෝතර බුද්ධයන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ කියලා. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 250කට පස්සේ මේ රටේ පහළ වෙනවා අශෝක රජතුමා. අශෝකයා ධර්මාශෝක නමින් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒතර ධර්මාශෝක නමින් ප්‍රසිද්ධියට පත් වෙච්ච අශෝක රජතුමා උපගෝත්ත උපගෝත්ත මහරහතන් වහන්සේ දාගෙන හිටපු ප්‍රධාන රහතන් වහන්සේ ඒ උපගෝත්ත මහරහතන් වහන්සේ සමග සම්බන්ධ වෙලා ලෝතර බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ස්ථාන කරා ගියයි කියලා කියනවා. ඒතකොට යනකොටත් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ස්ථාන දේශනා කරපු ස්ථාන වල්පිහි වෙලා තුන්වද අවුරුදු 250කට පස්සේ. පැහැදිලි.
එතකොට නමුත් උපෝත්ත මහරහතන් වහන්සේ ඒ ස්ථානයේ සමාපatti සෝවිලා දිවසින් බලලා මෙන්න මේ ස්ථානයේ තමයි අශෝකට කියලා මේ ස්ථානය තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරේ මේ ස්ථානය තමයි බුදුනේ මේ ස්ථානය තමයි කියා බුදුහාමුදුරුවෝ මේ අශෝක රජුලාට ඒ කරුණ පැහැදිලි කරමින් මේ කුරු රටක් ආව කියලා උදාන කියනවා. ඒක කුරු රටට ඇවිල්ලා මේ ස්ථානයට ඇවිල්ලා සමාධිය සමරවිච්ච උපෝත්ත මහරහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජ්‍යයට පෙන්වන්න කරනවා මෙන්න මේ ගල්තලාව පිට ස්ථානය තමයි එදා බුද්ධයන් වහන්සේ මොකද දේශනා කරේ? මහා චතුරාර්ය සත්‍යනේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ මෙතන. ඒ වෙලාවේ ධර්මාශෝක අධිරාජ්‍ය කල්පනා කරනවා මේක මතු වන්දනාව වෙන අයට දැනගැනීම සැලසිය යුතුයි. එහෙම නැත්නම් මේ විනාශ වෙනවා කියලා හිතලා මේ ස්ථානය අශෝක පිළරක අශෝක ස්තම්භයක් නිර්මාණය කරන්න යට බැරි වුණා. නමුත් මෙතන තිබුණු ගල්තලාවේ ශිලාලේඛනයක් නිර්මාණය කරලා බ්‍රාහ්මී අක්ෂර ඉදිරියේ මතු බුදුවන සෑම බුදුවරයෙක්ම පාදස් පස්සේ ලබපු පිළිබිඹු වෙනවා කියන්නේ අපි අවිජහිත ස්ථානයක් කියන්නේ වෙනස් නොවන ස්ථානයක් කියනවා. ඒකට ලෞතර බුදු පියාණන් වහන්සේ අත්වන අස්කාලේ ගත කරේ කොහෙද? පළවෙනි අස්කාලේ කියන්නේ බන්නක පිටිපස්සේ. දෙවෙනි අස්කාලේ, තුන්වෙනි අස්කාලේ, හතරවෙනි අස්කාලේ රජගහනුවර. පස්වෙනි අස්කාලේ විශාලාමාන. හයවෙනි අස්කාලේ වකුල පර්වතය. ඒකනේ අත්වන අස්කාලේ විද්‍යානාථයේදී වැඩි කොහෙද? දිව්‍ය ලෝක. මාතු දිවරාජන් වහන්සේට අභිධර්මයේ නැත්නම් විජම්පිත බණ දේශනා කරලා ඒ දේශනාව අවසානයේ බුදුන් වහන්සේ මහා පවාරණයෙන් අස්පවාරණය කරලා නැවත මේ මිහිතලයට ගොඩ බහින්නේ මේ ඉතිරි විතර චෛත්‍ය තියෙන ස්ථානයේ. තේරෙනවද? එතකොට එදා මහා පවාරණය වස්පවාරණය කළා දිව්‍ය බ්‍රහ්ම සේනාව පිරිවරාගෙන බුදුරෙකු විශේෂ එකම අවස්ථාව ජීවිත කාලයේදී ප්‍රාර්ථනාව තමයි දේවාවරණ ඒ ප්‍රාර්ථනාවේදී බුදුරෙක් අදිෂ්ඨාන කරනවා මම මේ ස්ථානයට වැඩම කිරීම මුළු ලෝක වාසීන්ටම කෙනෙක්වා. පෙරණ බුදුයානන්සේ ඒක සක්‍රිය වෙද්දී අර දිව්‍ය බ්‍රහ්ම සේනාවට එන්න දිව්‍ය මගන්දයක් මොනවා කියලා ගන්නවා. බුදුයානන්සේ වැඩම කරන්න රන්නිලි මගන්දයක් කියලා තමයි. ඒ රන්නිලි මගන්දේ බුදුයානන්සේ ස්ථානයේ තමයි සම්මුඛ චෛත්‍ය. මේ තියෙන සම්මුඛ චෛත්‍ය මත චෞකන්දි ස්තූපය කියලා කියනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේට පස්වක තවුසන් මුණ ගැහුණු ස්ථානය. එතකොට ඊළඟට මෙහෙට කියනවා මිගදාය. වර්ණස ඉසිපතන ඉරිෂුවරු පතනේ වෙච්ච නිසා. මෙහෙට සීත කාලයේදී ඉරිෂුවරු පතන යනවා පේන්නේ. ඒ තරම් ඉරිෂුවරු පැමිණිච්ච ස්ථානයක් හැටියට මේ ඉසිපතනේ හඳුන්වනවා. ඒ නිසා වර්ණස ඉසිපතනේ කියන නම ලැබුණා. මිගදාය මිග කියලා කියන්නේ මොහාට. මේ මොහන්ට අබේදානය ලැබිච්ච භූමියක් නිසා මේ ප්‍රදේශයට මිගදාය කියන නම ලැබුණයි කියලා සඳහන්. ලෝතර බුදු පියාණන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව අවසාන වෙනවත් සමගම මේ ප්‍රදේශයේ භූමි මාටක දෙවිවරු සිට අකනිටා බබලව දක්වා දිව්‍ය බ්‍රහ්ම සේනාව සාදුනාදය දුන්නයි කියලා සඳහන් වෙනවා. බ්‍රහ්ම ලෝකයට හැට සාදුනාදය දුන්නා.
बनो सेम प्लेस सेम जाति मुक्त मार्ग मध्यम प्रतिपदा जैत मार्ग अत्य किरामतान्यो युगागम हीनयान महायान जैनान श्वेतांबर दिगंबर श्वेतांबर सुवस्त्र दिगंबर वस्त्र नहीं निर्वस्त्र दिगंबर means four direction is road, the sky for walking, earth for bed. Ahas mage wahal, sakal disho enu, polo tandra. Understand? Digambar sadhu, kahin janawa, simple nahi. අපි ගමන් කරන්නේ අමාමෑණී ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍ය අවබෝධ කරගත් බුද්ධගයා පුණ්‍ය භූමියටයි. මෙම ස්ථානයේදී සියලු කෙලෙස් නසාලමින් දුකෙන් මිදමින් උන්වහන්සේ ලෝක සත්‍ය එහෙම නැත්නම් බුද්ධත්වය මේ ඇසති පිප්පිලි කියන බෝධි වෘක්ෂය අභියසදී ලබාගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම බෝධීන් වහන්සේට අමතරව උන්වහන්සේ සති 7ක් වැඩ හිටු බව සඳහන් වෙනවා. එම සති 7 වැඩ හිටපු බෝධි මූලය, ඒ වගේම අනිවිස ලෝචන පූජාව සිදු කළ ස්ථානය, ඒ වගේම රුවන් සක්මනේ ගමන් කළ ස්ථානය, 4 වන සතිය වැඩ හිටපු රුවන් ගිය තිබෙන ස්ථානය, ඒ වගේම 5 වන සතිය ගත කළපු ස්ථානය, 6 වන සතිය ගත කරපු ඒ මුතලින්ද විල, ඒ වගේම උන්වහන්සේ 7 වන සතිය ගත කරපු රාජායතන නම් නුගර වෘක්ෂය මෙම ස්ථානයේ අපට වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. බෝසතාණන් වහන්සේ බෝධි මණ්ඩලයට යන අතරතුරදී හිමිදිරි පාන්දර සුජාතාව විසින් කිරිපිඩි දානය පූජා කළ අජපල් නම් නුග වෘක්ෂය පිහිටි ස්ථානයයි. මෙම ස්ථානයේදී බුදු පියාණන් වහන්සේ බුදු වුණාට පසුවත් 5 වන සතිය ගත කිරීමට පැමිණි බව සඳහන් වෙනවා.
උරේ කාශ්‍යපගේ ගෙදර. එනනේ මේ ස්ථානයේ තමයි උරේ කාශ්‍යප ඉඳලා තියෙන්නේ. එයාගේ ආශ්‍රමයේ තිබුණේ. ඒ උරේ කාශ්‍යප කියන්නේ ජටිලයේ ජටාබලදර කෙනෙක්. එයාගේ සහෝදර දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් නදී කාශ්‍යප, එක්කෙනෙක් ගාය කාශ්‍යප. ඒතකොට උරේ කාශ්‍යපයේ මේ ප්‍රදේශයේ මීටර් කිලෝමීටර් 3ක් විතර පරිහාන නදී කාශ්‍යපයේ ගන්තරේ එනනේ. ඒතකොට උරේ කාශ්‍යපයේ 500ක් මේ පිරිවර, නදී කාශ්‍යපයේ 300ක් පිරිවර, ගයා නගරේ හිටියා ගයා කාශ්‍යප. එයාගේ බාලක මල්ලි. ඒතකොට එයාට හිටියා 200ක් පිරිවර. ඒතකොට ඔක්කොම 1000ක් පිරිවර හිටියා. මේ තුන් දෙනාට. ඒතකොට බුදුපියාණන් වහන්සේ දිවසින් දැක්කා බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ ගැන මේ උරේ කාශ්‍යප මොකටම දන්නවා. ඇයි කාලෙක මේ නිටි මේ පින්නපාත කරේ මේ වැඩි සුජාතා කිරිබුල දන්නේ මේ නිසා බුද්ධත්වයට ලැබුවේ මේ ඔක්කොම මේගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට ආරංචි වෙනවනේ. නමුත් මේ ජටිලෝ හිතන් හිටියේ ඒගොල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨෙක් නෑ කියලා. ඒගොල්ලෝ රහතන් වහන්සේලා. ඒගොල්ලෝ රහත් කියලා. එන නේද? එහෙමයි මේ තුන්දා ජටිලෝ හිතන් හිටියේ. තාම දානේ වලුනේ නෑ නේ බුදුහාමුදුරුවෝ. දැන් ඒක නෑ. මේ හතේ හතම සීනුත් ස්ථාන අත උනාද ඇරිදලා දැන් ඉවරුණා. ඒකට මෙතනින් උත්තරාය ජනපදයේ ඉඳන් වෙනදාමේ වැඩි ආව කවුද? තපස්සු වල්ලුක. ඒක තපස්සු වල්ලුකේ ගිහිලා තියෙන්නේ මේ පැත්තෙන්. ඒකට මේ පැත්තෙන් තපස්සු වල්ලුකේ යනකොට තපස්සු වල්ලුකගේ පැරණි මවක්, පෙරාත්මික මවක් දේවතාවියක්. දැනගත්තා බුදුපියාණන් වහන්සේට දානය අවශ්‍යයි කියලා. දානය අවශ්‍යයි කියලා දැනගෙන අර තපස්සු බල්ලුක යන ගිය කරත්ත එරෙන්න සරස්වෝ මේ වැලිතලාවේ. මේ රංජන නදී වැලිතලාවේ එරෙන්න සරස්වෝ. ඒ එරෙන්න සරස්වරා මේ දේවතාවිය ගිහිල්ලා අර මේ තපස්සු බල්ලුකට කියනවා බුදුවරෙක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේට දානය දැන් අවශ්‍යයි. ඔයගොල්ලෝ ගිහිල්ලා දානය පූජා කරන්න කියලා. ඒ අනුව ඊටම සතුටටපත් තපස්සු බල්ලුක මේ ස්ථානයට ඇවිල්ලා බුදුපියාණන් වහන්සේට විනද බීපැණි පූජා කරයි කියලා සඳහන් වෙනවා. ඒතර මෙතන විලක් තිබුණා, මෙතන මිදෙල්ල ගහක් තිබුණා. තේරෙනවද නේද? බුදුපියාණන් වහන්සේ වැඩ හිටියේ මේ විලේ නෙවෙයි, මිදෙල්ල ගහේ. ආවෙන් සති ගත කරේ මිදෙල්ල ගහක් යට. ඒතර මිදෙල්ල ගහට උන්වහන්සේ වැඩ ඉන්නකොට මහා වර්ෂාවක් ඇති වුණා. ඒ වර්ෂාව ඇති වෙලා මේ විලේ හිටපු නාගේ බුදුපියාණන් වහන්සේට ආරක්ෂාව දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ වගේම දෙවි කෙනෙක් නාග වේශයක් අරගෙන උදව් කරයි කියලා සඳහන් වෙනවා. එහෙම නැත්නම් මේ එහා පැත්තේ ගම්මානේ තනිකර නාග අදත් නාග ගෝත්‍රික මේකට කියන්නේ නාග ගෝත්‍රික. එනනේ. ඒතකොට මේ ගෝත්‍රය අදත් තියෙනවා. හරි. ඒතකොට මේ නාග ගෝත්‍රික බුදුපියාණන් වහන්සේට රැකගෙන ආරක්ෂා වෙන්න මොනවාරි ගියක් කක්කගලන්නේ කියලා කියලා. ඒතකොට ඒ අනුව බුදුපියාණන් වහන්සේ ආයවර සතියේ ගත කරපු මුචලින්ද විල තමයි මේ තියෙන්නේ. මේක තමයි ඔරිජිනල් මුචලින්ද විල. දැන් මේක හොයාගෙන දැන් පුරාවිද්‍යාවේ මේ ස්ථානයේ සම්පූර්ණ වට කරලා තාප්ප දාලා අර එහා පැත්තේ ප්‍රතිමාවකුත් හදලා තියෙනවා බුදුහාමුදුරුවෝ මුචලින්ද නාගයා යට ඉන්නේ. බෝසතාණන් වහන්සේගේ දුෂ්ක්‍රියා ගමනේදී උන්වහන්සේ අවසාන කාලය ගතකරපු ස්ථානයේ හැටියට මෙම දුර්ගේශ්වරී කඳු වැටිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බෝසතාණන් වහන්සේට පස්සක තවුසන් මුණ ගැහුණෙත් මෙම ස්ථානයේදී. ඒ වගේම බෝසතාණන් වහන්සේ සිහිමුර්ජාව වැඩ හිටපු ලෙනත් මේ ස්ථානයේදී අපට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් ওই දේ යුද්ධ ප්‍රකාශ කරා විශාල සේනාවක් සමග විදුර කුමාරයා සාක්‍යයන් නැසීම සඳහා කපිලවස්තුර ගිහිල්ලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ මේ ප්‍රදේශය හරහා. ඒත් බුදුපියාණන් වහන්සේ කිචුකුට වැඩ ඉන්නවා. බුදුපියාණන් වහන්සේ මේක දිවසින් දැකලා තමගේ ඥාතියන් ටික ගියොත් අනිවාර්යෙන් ඝාතනය කරනවා. තේරෙනවද නේද? බුදුපියාණන් වහන්සේ අධිෂ්ඨාන කරා මේ ගල්තලාව හරහා යන සේනාවට යන්න බැරි වෙන්න මේ ගල්තලාවේ එරෙන්න කියලා උන්වහන්සේ අධිෂ්ඨානයක් කරා.
අධිෂ්ඨානයට අනුව මේ ගල්තලා මඩ වගුරක් වෙලා තියෙනවා. අර කරත්තේ එරිලා ඉර වෙලා තියෙනවා. ඒ වෙලාවේ මේගොල්ලන්ට යන්න අපහසු වෙලා තියෙනවා. පස්සේ වල බලනකොට බුදු පියාණන් වහන්සේ වැඩි ඉන්න බව දැනගන්නවා ගිජුකුර පර්වතයේ. ඊළ බුදු පියාණන් වහන්සේ හමු වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගිජුකුරට මේ ගලාගෙන යන මහා උතුරකට මේ තරම් යුද්ධ ප්‍රකාශ කරලා විශාල මනුෂ්‍ය කාර්යයක් සිද්ධ වෙනවා. ඒක අකුසල කර්මයට හේතුවක් කියලා බුදු පියාණන් වහන්සේ කර්ම දේශනා කළා. නැවත පිටත් කළා යවනවා. මේ ස්ථානයේ මෙන්න මේ කුටියේ අඩි 22 ටිකයි 11 පළලයි. ඒනනේ මෙන්න මේ කුටිය ඇතුලේ තමයි දා විවිධ රජතුමා සම්පූර්ණ ඉගෙන මැතිරිය ඒ පිළිවෙලේ මේ කුටිය ඇතුලේ තමයි රජතුමා ඉගෙන පැත්තකින් කවුරුත් තිබෙනවා. අර ඈත පේන ගිජුකුරු පේන ගස්සින්න පේන්නේ ගිජුකුරු පොව පේනවා. ඒතර බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු ගිජුකුරු පර්වතේ දිහා බලාගෙන තමයි එදා රජතුමා මේ කුටියේ ඉඳලා කාශ්‍යප මහරතන් වහන්සේ විසින් ලෞතුරා බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණ ධර්මතාවයට පත් වෙලා 3 මාසයක් ගිය තැන ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වනු ලැබූ සප්ත පර්ණී ගුහා ద్వාරයයි මේ අප දකින්නේ. බිම්බිසාර මහරජතුමා විසින් ලෞතුරා බුදුපියාණන් වහන්සේට පූජා කරන ලද පළමු ආරාමය වන වේළුවනාරාම භූමියටයි මේ දැන් අප පැමිණ සිටින්නේ. දැන් මේ අප ඉදිරියෙන් දකින්නේ කුෂනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල්ලිවෙනයි. එදා ලෝතුරා බුදුපියාණන් වහන්සේ 45 වසක් තිස්සේ සූත්‍ර අභිධර්ම විනය ලෙස තුන් පිටකයක් ලෙස සුවාසු ධර්මස්කන්ධයක් දේශනා කර අවසානයේ අපරිමිත බුදු කිස නිමවා උන්වහන්සේ පරිනිර්වාණ ධර්මතාවයට පත් උනේ මේ අපි ඉස්සරහන් දකින ස්ථානයේ. වර්තන සල්ලිවෙනෙත් පරිසරය බලන්න හරිම ශෝකී ස්වභාවයක් තියෙනවා. අපි මොන මාසෙක ආවත් මේ පරිසරය මේ විදිහමයි. ඒක පුදුමයි. එදා අවුරුදු 2500ක් තිස්සේ මේ පරිසරයේ නිසල ශෝකී ස්වභාවයක් උසලනවා. එදා තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ කුෂනාරා නුවරට වැඩම කරනකොට දිව්‍ය බ්‍රහ්ම සමූහයන් ගලාගෙන එන මහවතුරක්සේ මෙහාට වැඩම කරා කියලා පැමිණුණා කියලා සඳහන් වෙනවා. ඒ ඇවිල්ලා නිකන් හිටියේ නෑ. සුවඳ පැන් ඉස්සා. එදා මේ ප්‍රසේදය සුවඳවත් කරා. ඒක බුද්ධවරයෙකුට දෙන ලැබෙන විශාල ආශිර්වාදයක්. බුදුපියාණන් වහන්සේ දෙවන, තුන්වන, හතරවන සහ 20 වන වස් කාල වැඩ හිටපු රජගහනුවර ගිජ්ජකූට පර්වතයයි. දැන් මේ අපි දකින ස්ථානය එදා බුදුපියාණන් වහන්සේ ආටානාටිය සූත්‍රය
දේශනා කළ ස්ථානයයි. දැන් මේ අප ඇතුල් වෙන්නේ නාලන්ද භික්ෂු විශ්වවිද්‍යාලයටයි. මෙම භික්ෂු විශ්වවිද්‍යාලය 5 වන සියවසේදී ආරම්භ කර 12 වන සියවස දක්වාම පැවතුන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ආරම්භ කරන ලද්දේ ගුප්ත රජවරුන් විසින් වන අතර හර්ෂවර්ධන, දේවපාල ආදී රජවරුන් කාලවලදී මෙම විශ්වවිද්‍යාලය තවදුරටත් මහල් ගණනාවකින් නිර්මාණය වුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ අප දැන් පැමිණ සිටින්නේ විශාලා මහනුවර කූටාගාර ශාලාව තිබුණු ප්‍රදේශයටයි. එදා ලෞතර බුදු පියාණන් වහන්සේ අම්රපාලිය විසින් පූජා කරන ලද අඹ උයනේදී උන්වහන්සේ 5 වන වස් කාලය ගත කරපු ස්ථානයේ හැටියට මේ ස්ථානය හඳුන්වනු ලබනවා. මේ ස්ථානයේ තමයි උපත්ති ලැබපු ස්ථානය. මේ ලස්සන මල් වල දැකලා මහාමායා දේවිය තුන ටිකක් මේ ස්ථානේ විවේක අරගෙන යනවා. බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් සුද්ධෝදන රජතුමා මාලිගාවක් වගේ තමයි, මේක සංඝාවාසයක් වගේ නෙවෙයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක ඇත්තටම මාලිගාවක් වගේ තමයි සුද්ධෝදන රජතුමා එදා නිර්මාණය කරේ තමන්ගේ පුතා වෙනුවෙන් 15 වන වස් කාලයේ වැඩ සිටීමට සහ 2-3 වර්ෂවල මෙහාට පැමිණීම් අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේට වැඩ ඉන්නේ. පුරාවිද්‍යාව විශ්වාස කරනවා මේ තියෙන ගොඩනැගිලි සංකීර්ණය හරියටම තහවුරු කරලත් නැහැ. නමුත් මේ මාධ්‍ය පිහිටි මේ ගොඩනැගිලි සංකීර්ණය විශ්වාස කරනවා සුද්ධෝදන රජතුමා සහ මහාමායා දේවිය හිටපු පැලස් එකේ නැත්නම් මාලිගාව තිබුණේ මේ කොටසේ කියන්නේ. ඒතර හැම තැනම නටබුන් තියෙනවා. අපි දන්නා රත්නේශ රම්ම සුබ කියලා තාම මාලිගා තුන නටබුන් නම් හොයාගෙන තියෙනවා දැන්. නමුත් හරියට නම් කරලා නැහැ. රම්‍යද සුමාරු රම්‍යද සුබද කියන මේ මාලිගා නම් කරලා නැහැ. රජතුමා මේ රාජකීය අස්සය ප්‍රබල චරිතයක්. ඒ නිසා ඒ ස්ථානෙම ආදාහනය කරලා රජතුමා විසින් චෛත්‍යයක් නිර්මාණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතකොට කාන්තකස්සය ආදාහනය කරපු ස්ථානේ තමයි ඒ ස්ථානේ තියෙන්නේ. මේ තමයි වප්මගුල සිද්ධ වෙච්ච භූමිය. වප්මගුල කුඹුරු ආය ඔය තියෙන දිගටම කුඹුරු ආයවත්. වප්මගුල සිද්ධ වෙච්ච උතන. ඒතකොට උතෙන්දි තමයි අර මං කිව්ව සිදුවීම් ටික සිද්ධ වුණේ. මේ ගේට්ටුවේ එහා පැත්තේ තියෙන ග්‍රවුන්ඩ් එක. ඒ ග්‍රවුන්ඩ් එකේ තමයි එදා සිද්ධාර්ථ කුමාරයා දේවදත්ත අතර දුරු තරගයක් ඇති වුණේ. ඇයි? දේවදත්ත කිව්ව දේවදත්ත හැම දෙයකට විරුද්ධ වුණානේ. දේවදත්ත යශෝදරාව දින අවස්ථාවේදී යා විරුද්ධ වෙනවා. දෙන්න බෑ කියන මේ මනුස්සයා කිසි දෙයක් ඉගෙන ගන්නත් නැහැ. මගේ නංගි දෙන්න බෑ මෙයාට කිව්වා. ඒ වෙලාවේ සිද්ධාර්ථ කුමාරයා අභියෝග කරනවා මගෙත් එක සරණකට එන්න කියලා. ඒතකොට ඒ සටනේදී එදා
දේවදත්ත පරාද වෙනවා සිද්ධාර්ථ කුමාරයා ජයග්‍රහණය කළු ශිල්ප දුනු ශිල්ප ආදී හැම ශිල්පයක්ම දෙන්නත් එක්ක කරා ඒ හැම ශිල්පයකින්ම කවුද ජයග්‍රහණය කරේ සිද්ධාර්ථ කුමාරයා තමයි ඕනාගම විද්‍යානාංශයේ උත්පත්ති ලබන්නේ එනවා කාණකමුණි බුද්ධ කියලා කියන්නේ මේ ග්‍රාම්‍ය අක්ෂර වලින් මෙතන ලියලා දිනා කාණකමුණි බුද්ධ උපන්ස්ථානය කියලා ධර්මාසවර්ජ රාජ්‍ය මයුරවංශයේ ධර්මාසවර්ජ රාජ්‍ය මේ වඩලා මේ ස්ථානයේ මේ කරක් විනාය මගදී මේ පොඩි දෙල්ලම නෙවෙයි මෙයා කරේ හරි මගදී ඉස්සාර මේ කුරු නෙවෙයි මේ ගොඩනක් විතරයි තවත් ඒවා මේක හොයාගත්තේ ලික්ලි සාගරවල එයා පැත්තේ තියෙන බොහොණක් ඒ බොහොණ තියෙන ලික්ලි සාගර කියලා ලික්ලි සාගරවල තමයි මේක හොයාගෙන මේ ඉස්සරහ ගුරාරියයි දැන් ටම්පක් කරලා තියෙන්නේ මේ යටකොළස මේ තේරෙන්නේ ඒක එහා පැත්තේ තියෙන මොන බුදුහාමුදුරන්ගේ ප්‍රතිමාව මේ ප්‍රදේශයේ තමයි එනම් මේ ඔක්කොම බුදුවරු උපදීලා තියෙන්නේ මේ හිමාල අගයේදී පාමුල මේ ප්‍රදේශයේ. හරි එතකොට අපි බුදුහාමුදුරු ලුම්බිනි ඕනාගම බුදුහාර මෙතන එතකොට අකුසල බුදුහාමුදුරු අපි මේ මුලින්ම ගිය ස්ථානයේ කිලෝමීටර් විතර එහා හරි ලෝකිනවා කියන ස්ථානයේ එතකොට ආශි බුදුයන් වහන්සේ බුදුන් තමයි විශ්වාස කරන්නේ අර දේවාලයේ නම දේවාලයක් වෙන්නේ ඒ දේවාලයේ තිබිච්ච ස්ථානය. එතකොට එහෙමනම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපත් ලබන්නේ මේ කොහේ ප්‍රදේශයක වෙන්න පුළුවන්. දැන් මේ අප පැමිණ සිටින්නේ සවැත් නුවර ජේතවනාරාමයේ ආසන්නයේ පිහිටි ගණ්ඩබ්බ රුක්කමූල චෛත්‍ය වෙතටයි. මෙම ස්ථානයේදී එදා ලෝතර බුදු පියාණන් වහන්සේ දෙවන වරට යමක මහා ප්‍රාතිහාර්ය පානා ලද ස්ථානයේ නිර්මාණය කරන ලද චෛත්‍යයක් හැටියට අපි වන්දනා කරනවා. තමයි සවැත් නුවර ජේතවනාරාමේ ආනන්ද බෝධි. ආනන්ද බෝධීන් වහන්සේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ නොසිටින දවස් තිබුණා. උන්වහන්සේ නගර දාම්චාරිකාවල වැඩම සිටින අවස්ථාවේ උපාසක උපාසිකාවන් තමන්ගේන පූජා භාණ්ඩ බුදුන් දකින්න නැති නිසා ඊටාම දුකසේ හිතු තැන විසි කරලා යනවා බුදුන් දකින්න ලැබුණේ නෑ නේද කියලා. මෙන්න මේ අවස්ථාවක දවසක් අනේපිඩු සිටුවරයා බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න එනකොට දකිනවා සුගන්ධ කුටිය අවට ඔක්කොම සුගන්ධ කුටිය ඇතුලේ පිට හැමතැනම අපිරිසුදුභාවය. අනේපිඩු සිටුවරයා ආනන්ද හාමුදුරන්ගේ විමසනවා ආනන්ද හාමුදුරුවනේ මේ මොකද මේ සුගන්ධ කුටිය මෙච්චර අපිරිසුදුභාවයකට පත් වෙලා තියෙන්නේ. මේ රාම අසුරේන්ද්‍ර කියන මනුස්සයා
හරි උසයි. මෙයා හේතුව මටත්තර ඖෂධ මේ බුදුහාමුදුරුවෝ බලන්න එන්න ඕන කියලා. අන්න මටත්තර ඖෂධ කෙනෙක්ද එහෙම නැත්නම් මටත්තර ශක්තිමත් කෙනෙක්ද කියලා බලන්න ඕන කියලා දේවිතනාරාමයට ඇවිල්ලා. බුදුහාමුදුරුවෝ දැක්ක මේ මගේ උස බලන්නයි මෙයා එන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ මොකද කරේ? මේකේ සැතපුණා. මේ සක්මන් මළුවේ සැතපුණා. සැතපීලා අදිෂ්ඨානයක් කරා රාහු අසුරෙන්ද කොයි පැත්තෙන් මා බැලුවත් මේ දිගට පේන්න කියලා. අදිෂ්ඨානයක් කරා. දැන් රාහු අසුරෙන්ද ඇවිල්ලා පා සිරිපතුල් පැත්තෙන් බලනවා. මේ අලුව කෙරෝල්ටම දිගයි බුදු පියාණන්. ඊට පස්සේ මෙයා බැලුවා ආපහු ගිහින් බැලුවා හිස පැත්තෙන්. හිස පැත්තෙන් බලනකොට පායුකල් දක්වා බුදු පියාණන් වහන්සේ සෑහෙන්න දිගයි. ඒකවන බුදුහාමුදුර අහනවා රාහු ඔය මොකද කරන්නේ? ඔය උස්පිටිකම් බල බල ඉඳීමේ වැඩක් නැහැනේ. ඊළ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කාටද? රාහු අසුරෙන්ද. ඒ ධර්මය අහලා එදා රාහු සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා. ඒක නිසා රාහුගෙන් දැන් අපිට කරදර තියෙනවද? නැහැ. ඉතින් එහෙනම් මොකටද ඔයගොල්ලෝ රාහු කාර්යය බලන්නේ දැන්? රාහුගෙන් ප්‍රශ්නයක් නැහැ. ඊට රාහු කාලේ බලන්න ඕනේ කරන වැඩ කටයුතු කරගෙන යන්න. ප්ලේන් එක රාහු කාලේ පිටත් වෙනවා කියලා අපිට නවත්තන්න පුළුවන්. අන්තරේ ප්ලේන් එක රාහු කාලේ පිටත් වෙනවා කියලා. අපි ඒ වෙලාවේ යනවා. තේරෙන්නේ නැද්ද? ඒකින්ද රාහු අසුරේන්ද්‍රයා දැන් සෝවාන් මාර්ග ඵලයටපත් වෙලා තියෙනවා. සියවසේදී මේ ඉන්දියාවේ බලවත්ම අධිරාජ්‍ය බිහි වුණා. කවුද? මොහම්මද් ජලාලුද්දීන් අක්බර්. මුස්ලිම්වරුන්ගේ බලවත්ම අධිරාජ්‍ය. හරි. මොහම්මද් ජලාලුද්දීන් අක්බර්. මේ අධිරාජ්‍ය බිහි වුණා. ඒතකොට එයාගේ තාත්තා තමයි හුමායුන්. දැන් අප පැමිණ සිටින්නේ අග්‍රා නගරයේ ලෝකයේ පුදුමහතෙන් එකක් හැටියට හඳුන්වනු ලබන ටජ් මහල් දැක බලා ගැනීමටයි. මෙම ටජ් මහල් ගැන කියනවා නම් ඉන්දියාවේ මුස්ලිම් අධිරාජ්‍යයක් හැටියට සිටපු ශාජහාන් කියන අධිරාජ්‍යයාගේ අගබිසව වන මුම්තාස් මහල් දේවිය වෙනුවෙන් සිහිවටනයක් ලෙස නිර්මාණය කළ අති දැවැන්ත නිර්මාණයක්. මෙම ටජ් මහල සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ කිරිගරුඬ පාෂාණයෙන්. ඊට අමතරව මේ ස්ථානයේ සෑම චිත්‍රයක්ම එහෙම නැත්නම් සෑම නිර්මාණයක්ම කරලා තියෙන්නේ ලෝකයේ විවිධ රටවලින් ගෙන ආපු නොයෙකුත් මැණික්ගල් පාෂාණ උපයෝගී කරගෙන. ඒතර අපි ඔය දකින ඈතින් දකින අකුරු එහෙම නැත්නම් කුරාණය නිර්මාණය කරලා තියෙනවා. මේ කුරාණය පවා නිර්මාණය කරලා තියෙන්නේ පාෂාණ වලින්. කිසිම චිත්‍රයක් පේන්ටිං කරලා නැහැ. ඉන්දියාව 12 වන සියවසේ ඉන්දියාවේ රාජ්‍ය කරපු සෝකීය රජවරුන් පරාජය කර මුස්ලිම්වරුන්
එහෙම නැත්නම් මහන්මත්වරුන් මෝගල්වරුන් කියන අය ඉන්දියාව ආක්‍රමණය කළා. එම ආක්‍රමණය කිරීමෙන් පසු 15 වන සියවසේදී ඉන්දියාවේ පහළ වුණු අති ප්‍රබල අධිරාජ්‍යයෙකු වන ජලල්දීන් මොහම්මද් අක්බර් නැමැති අධිරාජ්‍යයා විසින් මෙම රක්ත පාෂාණයෙන් නිර්මාණය කරන ලද අතිවිශාල දවන්ත බලකොටුව නිර්මාණය වුණා. මෙම ස්ථානය රක්ත පාෂාණයෙන් නිර්මාණය කළ නිසා රතු බලකොටුව ලෙස හඳුන්වනු ලබනවා. මේ ශාලාව මේක තමයි නාට්‍ය ශාලාව. ඒතකොට රජතුමා අතන ඉන්නවා. දේවිය ඉන්නවා මේ පැත්තේ එක්ක ඉන්නවා. ඒනනේ ඒක අනිත් තව මාතාව ඉන්නේ නාට්‍යාංගනාව වෙලා හැමදාම මේ ස්ථානේ නටුන නටනවා.